Hello guys, saya Bogel පිළිගන්නවා මචං මගේ කුපාඩි සිසිල මම අදත් අලුත් වීඩියෝ එකකට වෙල්කම් to the meme react videos. yes මචං අද අපි කරන්න යන්නේ meme react වීඩියෝ එකක්. එහෙනම් මට අද වැඩි කියන්න දෙයක් නැහැ අත්තම මොකුත්ම කියන්න දෙයක් නැහැ. වෙසක් එකට හොඳට සමරුවද කියලා තමයි අහන්න තියෙන්නේ වෙසක් එක. එහෙනම් අපි වැඩි කතා කරන්න නැතුව අපි යන් අපේ වීඩියෝ එකට let's go to the new videos. ගයිස් අද අපේ වීඩියෝ එකට ගියාම තියෙන්නේ සෙන්සුරාද ඉරිද ක්ලාස් කරනවා කියලා යන සමහර චූටි නංගිලා කියලා තියෙන බලමු එක්ස්පීරියන්ස් සුපිරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් මම ආතල්ල ඒක හොඳයි මචං ඒ කියන්නේ මේ කලින් එක්ස්පීරියන්ස් එක තියෙන හොඳයි මේ හොඳයි කියලා කියන්න බෑනේ අපි යන් අපේ වීඩියෝ එක නැත්තම් මේ විතන යල්ලන්න හදලා සමහරව යන් ඊට පස්සේ තියෙනවා මචං මේක දකින්නකොට දෙයක් මතක් වෙනවා නම් ඔබ ඉතින් ලෝයිත් වැඩේ පුතේ බලමු මොකද්ද බල්ල Karyoy kalahkaryoy Tirayan ha Lava දැකලා තියෙනවා දැකලා තියෙනවා අම්මෝක දැකලා නැති කවුද ඉන්නේ බලමු කමෙන්ට් මොනවද කියලා දැකලා නැති උන් ඉන්නවද කියලා මට දෙයක් මතක් වුණා ඒක කියන්න බෑ මතක් වුණා ඒක කියන්න බෑ එහෙනම් ප්‍රබෝධුපුරම් මං මතක් වුණා ඒක වෙන්නේ මතක් වෙන්නේ නැත්තේ දන්නේ අන්න දාලා තමයි තිල්ලින කියලා කුකු කොකක් අන්න ආරි මචං මට මතක් වුණේ ඕක තමයි ඈ ඔක්කො තමයි මතක් වුණේ තිල්න තමයි දාලා තින්නේ එක උඹ හරියටම කිව්වේ ආසියා හිතේ අවුලක්ද මන්ද රංග උඹට හිතේ අවුලක්ද හිතේ අවුල නකන්න දෙන්නේ උඹ හිතේ අවුල නපාඩු ඉඳපන් ඈ දන්සලකට ගිහින් යාළුවෝ දන්සලේ හිටපු ඇන්ටි කෙනෙක්ගෙන් කඩලද තියෙන්නේ කියලා ඇහුවම කඩලද තියෙන්නේ කියලා ඇහුවම උඹ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා. උඹේ මං ඇට දෙක කුක්කවට කරගෙන දෙන්න කැරිය දැන බැරි. ඕන වෙලාවකට වරෙන්. බෝනවරෙන් මම රෙඩි විදින්නේ. බෝනලා වරෙන් ආ කිසි ප්‍රශ්නයක් නැහැ මචං. කඩලද තියෙන්නේ කියලා ඇහුවම. ඔව් පුතේ කඩලා තියෙන්නේ කියලා කිව්වම. අවුලක් නැහැ නේ අපි යන් අපේ වීඩියෝ එකට. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ඊළඟට තියෙනවා මචං නොබෙන කොල්ලෝ ඒ කියන්නේ වෙන්නේ තුන්ට අර ට්‍රෙන්ඩ් එක ගියා දැන් පොඩ්ඩක් පරණයි ට්‍රෙන්ඩ් එක නොබෙන කොල්ලෝ ඉතින් නැත්ද සුද්දා ඉතින් අවිෂ්ක සම්දීප දාලා දෙන්න මේක මට මතකයි දැන් කාලකට කලින් මේ වීඩියෝ එක කරා ඒ කියන්නේ බුකේ පෝස්ට් එක කරා මම වීඩියෝ මට මතකයි ඒ වීඩියෝ එක මොකක් කර සිද්ධ ඒක මතක නැහැ මොකද උනේ කියලා බලමු බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොළ. වැඩක් නැහැ කතා කරලා හොයතු කොණ්ඩයක් ඉදා ගන්න. බීර්ලා මෙහෙම කතා කරනවා. බීර්ලා මෙහෙම කතා කරනවා. පොරොන්දු මොකද? ඔහේ පල්ලයි උන් එක බොන්න ගියේ නෑ. මම ෆොටෝ එකක් දැක්කෙත් නෑනේ. මං ඒක මනිස් එක විසඳ ගන්නම්. ඔහේ පල්ලයි බොන්න ගියේ උඹ යනවා නම් කියලා බීපන් අවුලක් නැහැ. උඹ දැක්ක ගමන් කියන්න පුළුවන් මේ බොන්නේ නැහැ කියලා උඹත් උඹ හොඳ කොල්ලෙක් උඹ බොන්නේ පහින්ද අපි ඌ හෙමීට බොයිනේ ඌ හෙමීට බොනකම් අපි යන් ඊළඟ වීඩියෝ එකට පෙර පුහුණුව තමා වැදගත් අපි බලමු කොහොමද කරන්නේ aduh oh my god කොහොමද යකෝ කරන්නේ මේක මේව කරන් ඕන අනිත් මේව කරන් ඕන යකෝ බෙට්ටක්වත් දාන්න නැහැ නිකාසේ ටෙක්නොලොජියා ඕකට තමයි ටෙක්නොලොජියා කියන්නේ රියල්ම ටෙක්නොලොජියා ඕ සුපිරි මචං එක කියලා වැඩ නැහැ කියන්න වචන නැහැ ඔය බාසුන් නැහැ සුපිරියා බාසුන් නැහැ උඹට රෙස්පෙක්ට් මචං උඹ ගෙදරදී හදලා තියෙන ලැට්ටක වගේ මහදලා තිබ්බේ ටික එයින්ද හොඳයි අපි යන් අපේ වීඩියෝ එක නැත්තම් කරන්න වෙන්නේ බාසුන් නැහැ උඹ තව කොච්චර හදයිද දන්නේ නැහැ ඔගේ. උගේ ගමන තමයි ආතල්ම.
උගේ ගමරි නයි කෙල්ලයකෝ කුඩේ ඇරී ගම පෙන්නුව ෂෝ සාන්ත ඕකන කරන්න බැරි තින්නේ ඕන්න නොගෑ පස්නේ අපි අඟ පෙළ වීඩියෝකට කරන්න බෑ මෙව්වා ළඟද රටේ දං අප යාළුව සෙට්ටුණු වෙලාකුට සිින්දුවක් කියන්න කිව්වහම White Aralia flower පිපුණේ ඇයි alone ලෙන්ගතු ඇසුරකට just now අවසරද just now what's up people just now අවසරද උඹට අවසර නෑ කියලා කිව්ව මාතල්නේ nice to meet you අයියෝ අයියකෝ එහෙම ඒක සුපිරියට කියන අර ආයු කේඩින්බි කියලා කියන්නේ තෝකනේ nice අපි බලමු ඊළඟට තියෙන කියලා ඒක ටයිගල් මූඩ් නෑ ටයිකන ලෝජියා අන්න සුපිරි නම්බා බලමු මට හුඟක් බඩේ මොකද තාතා නැද්ද කෙල්ලෙට පාරේ බහලා යන්න සත්තු වගේ බලන පස්සට ගාලා නැට්ටක් තියනවාද කියලා මගේ නම් පස්සේ මොකුත් නැහැ හැබැයි වාගේ නම් මොනා හරි තියෙනවා කො මොනවාද මගේ අවධානය hina වෙන්න හොඳ නෑ මචං කන ඌගේ මෙහෙම රැල්ල අප්පට සිරිදනවා තියේ පව්වෝයි අයියෝ ඇයි වන් එහෙම බලු වැඩ කරන්න එපායකෝ උඹට කියන්නේ බලු වැඩ කියලා බං තිරිසනුන්ගේ ඇසෙන්න එපා මං කොල්ලන් නෙවෙයි කෙල්ලට කියන්නේ කොල්ලෝ දැන් යාර කෙල්ලගේ පොඩ්ඩක් මේ ලයින් එක වැඩි මේ ලොකු සීන් එක දානවා උඹලෝගේ කෙල්ලට පදින්න හම්බෙන්න නාගේ හම්පට ගහිච්ච නාගියක් හම්බෙන්න ඕනේ නිකන් ඌට නගින දෙයක් හම්බෙන්න ඕන ඕගේ ඉන්නේ සෙල්ලම් දාන උන්ට එහෙම තමයි ඊට පස්සේ තියනවා මචං උඹලට හරි ගියා එහෙනම් මොකක්ද දන්නේ හරි කියලා තියෙන්නේ දැන්වීමක් කරුණාකර බිත්තිවල කිසිවක් නොලියන්න කියලා ලියලා තියමු. ලංකාවනේ හෙලෝ මචං මම මේ කසුන කතා කරන්නේ ඉස්කෝලෙන් ගියත් හරි උඹලව දකින්නවත් නෑ නේද කොහෙද ඉන්නේ දැන් මම මේ කැම්පස් එකේ බං ඉන්නේ දැන්. උඹලා නම් කොහොම හරි ගොඩ ගියා අපිට තමයි කෙලවුනේ ඉතින් උඹත් වරෙන්කෝ බං. අලුතින් ගහන බිල්ඩිමේ බදාමනා. තව එකෙක් මදි. අඩෝ තව එකෙක් මදි කියන්නේ ඔන්න ඔකයි ප්‍රශ්නේ ඒක සුපිරි කැම්පස් ගිහලා ඒ ඉනායන්ට බව බදාමන්න කෝස් එක කරන්නේ ඔව් බදාමන්න කෝස් එක කරන්නේ මුකුත් කියන්න එපා හින්දා ගොළු බෙල්ලා බෙල්ලෙක් අරගෙන උගේ දිව කැපුවම මොකද වෙන්නේ? ඌ මැරෙනවා ඇති නැට්ටු පිස්සුදෝයි. ඌ ගොළු බෙල්ලෙක් වෙනවා. මට මේවට තමයි නගින්නේ ඉතින් ඈ බලපන් ඉතින් ටහිකේ ඕ වෙල්ලෙක් කරන් උගේ දිව කැපුවම ගොළු බෙල්ලෙක් වෙනවා හොඳයි ඇත්ත සයන් විනය අවශ්‍යයි ඇත්ත සයන් විනය අත්‍යවශ්‍යයි බලන්න Patience is waning. Is this waning? My patience is waning. මම මොකද්ද කියන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ බා අයියෝ ඊව සයන් මිනේ නේ මතල සයන් මින්දනේ අවශ්‍යයි කියලා දාන්න තිබෙයි ඔව් එහෙම තමයි දාන්න තිබ්බේ අපරාධි මං ඕක දැම්ම නම් දානවා එහෙමයි මොවම් අපිට ඒ රෙද්දල්ලින් වැඩක් නෑනේ අපි අයිලා වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකට හරිද ගමටම දීලා පන්සල් ගිහින් සිරාලම් කරලා කෙලව ගත්තාම අපිට ඕනේ නැහැ දන්සල්. අපි යනවා පන්සල්. අපි දන්නේ දන්සල්. අපි යනවා පන්සල්. දන්සල් ගමන කැන්සල්. අපිත් යනවා පන්සල්. ඔය කොල්ල දෙන්නේ කිව්වේ. කොල්ල දෙන්නේ කරකි කිව්ව මතක නැහැ මේ. ඌ කියනවා අතල්ල දෙරක ආසියක්කා යාතරේ මගේ කාමට. අම්මෝ
කොණ්ඩ කැපුවම සැලුන් එකේදී අහා බලමු. උගේ ඉලක්කයෝ ඒ මටත් වෙලා දින මං හිතන්නේ සැලුන් එකේ කාර්යය බං හොද්දට අර වතුරකින් ස්ප්‍රේ කරලා අපේ කොණ්ඩේ හදනවානේ. අපි ගෙදර වෙල්ල බලදි තමයි මේකේ රියල්ම කැත පේන්නේ බං. එන්න එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. කොහොමත් කැතයි ඉතින් ඒක වෙනම දෙයක් ඈ. ඒක මෙතෙන්ට අදාළ නැහනේ. ඒක අදාළ නැහැ මේ ඒක වෙනම දෙයක්. ඒක වෙනම දෙයක් වුණාට අදාළක් තියෙනවනේ. අවුලන්නේ ඒක හිමීට අදාළ කරගෙන ඉන්න බෑ. දවසක මේ සෙල්ලම නම් කරන්න ඕන. බෙස්ටි එක්ක නම් විතරයි. ආහා මගේ බෙස්ටි කෙනෙක් නෑනේ. විතරයි. කෙල්ලෙත් තියා බෙස්ටි කෙනෙක් කරන්නේ ඒක හරි වේදරයි බං. බලමු අවුලන්නේ. කෙල්ලට හරි පුතේ මගේ පුතේ හරි උඹ හොඳ ළමෙක් මචං හොඳ ළමෙක් උඹ අවුලක් නැහැ උඹ හොඳ ළමෙක් යන් ඒක උඹගේ කැමැත්තක් ඈ ඒක උඹේ කැමැත්ත අපිට අදාළ නැහැ ඒක අපි යන් ඊළඟට මොකක්ද තින්නේ කියලා බලන්න මචං ඊළඟට තියෙන පෝස්ට් එකක් ඇයි අනේ ඔයා මගේ උස්සන උරන් නැත්තේ ඒක කියන්නේ ලැජ්ජ වෙන්න එපා කියන්න දනිත් එක්ක ගාන තියෙන්නේ එච්චර නැවෙන්න බෑ මට මගේ කොන්දරි දෙනවා කෙල්ල කියන්නේ එහෙම පාත් වෙනවා නම් බැරිය ඔය පට්ටෝති කොහොමත් උරන්නේ ඒකයි ඔය පස්සේ තියුනේ පට්ටෝති ඒවත් උරන්න ඕනද දිශි නෝන්සන්ස් ගර්ල් ඊට පස්සේ ඒක කොල්ලෙක් දාලා නැතුව ඔව් ඒ කිව්වේ මොකද්ද? අනේ බබානේ නවින් මොකද්ද මේ නවින්දු? උඹ බබා උඹ නවින්දු නිම්සම බබා. බැහැලා ඇදිලා අන්න හරි. තේරුනේ නෑනි. සිතු උඹ පොඩි තාම. චම්මෝ බැහැලා. කරේ දාන්න නැත්තේ නම්. අයියා මොකද්ද මෙයාට තියෙන්නේ? ඔය මගුල් බලන වෙලේ අපි පුම්ක ගැන කතා කරමු. පුම්ක හරිද සානුක දාලා තියෙන්නේ අවුලන්නේ කියමු. පුක වාහිනී අපිට නැතුම් බැරිදේකි. කටින් කොච්චර සුන්ද දෙ කෑවත් පුකෙන් යන බෙට්ට කදය. කෙල්ලෙක් පුක නලවමින් යති. ඒ ඉබේම සිදුවන දෙයක් යයි මා නොදනිමි. කෙල්ලන් කණ්ණාඩි ඉදිරියේ පුක ඉදිරියට ගෙන පුකේ හැඩ බැලීමට රුසියෝය. අයියෝ හෙන දිගයි. ඇති මේක. අපේ අම්මා යකෝ. එච්චර කියන්න ඕනේ නෑ මචං. ඒක ඕනේ නෑ. එච්චර පාත් වෙන්නේ නෑ මේක බොරුවක්. ඒක බොරුවක් මචං මේ. උඹ ඒක බොරුවක් ඉඳ අපි යන් ඊළඟ වීඩියෝ කරා නැත්තම් කරන්න බෑනේ මේක. අක්කර දන්සල් ගන්න යන්න හරි කලබලේනේ. ඕනේ කලබලේනේ බලමු. ඉදන්නේ කලබලේ. දැක්කුවා. ඕන්ගේ. කවුරුද මේක ඉස්කෝලේ දුන්නේ? මොනවද කියන්නේ මම ඌටදී කියන්න දෙයක් නැහැ ඇත්තටම බා අයියෝ සල්ලි නෑ මල්ලි ඕනෝගය ප්‍රශ්නේ මචං කරන්න බෑනේ මේක එන අවුල් ඈ ඒ කියන්නේ බෑ ඕක කරන්න කෙල්ලොන්ට බයික් දෙන්න හොඳ නෑ ඔවුන් අරද කෙල්ලෙක් එනවනම් මචං පාර පයින්න හොඳ නෑ ඕකුම් මචං බ්‍රේක් එක කියලා ඇස්ලීටර් යල්ලන જાතියක් කරේ එහෙනම් ජීවිතේ කෙල්ලෝ ඉද්දි පාර පයින්නත් එපා කෙල්ලන්ට වාහන දෙන්න යන්නත් එපා මොකද කොල්ලෝ අපි පව් මචං හරිද අපි පව්නේ අපි පව් යන්න ගියා මැකිලා පාට්ටු ආවා දැන් 24 දැන් 25 දන්සල් පොලිමින් හමු වෙමු දැන් 26 දී බලමු කෙල්ලට නම්බර දෙන්න හදන්නේ කොහොමද සිද්ධිය ඔව් පස්සේ එලෙන ළමයි කම්පැනි ඉන්නේ බඩ දිනනවා දෙකේ නංගරයිනේ බා දැන් 25
මට ඔයකිමයි දැන් 24 ඒකේ බඩේලි ළමයි දැන් එළියේ ඈ අර ළමයට මචං අවුරුද්දයක් වගේ වෙන්නේ නැද්ද අඩු සිරාට මේ මට ප්‍රශ්නයක් ඒක මේ අවුරුද්දයක් වගේ වෙනවඩ අවුරුද්දක් වෙන දැන් මචං මැයි මාසේ දැන් හැම මාසෙක මචං මැයිනේ තින්නේ හැම අවුරුද්දකම එතකොට මැයි ඉඳන් අවුරුද්දක් යද්දි බං ඔච්චර ලොකු ළමයෙක් ඉන්න පුළුවන්ද බොන්න ඕන ප්‍රශ්නයක් අවුලක් නැහැ ඒක වැඩක් නැහැ ඉතින් ඒක අපිට වැඩක් නැහැ නේ ඒක අවුරුදු 10ක ළමයෙක් කියලා තවට කවන්නේ අපි යන් ඉන්න වීඩියෝ එකට පියෝ 200යි ගෑනු 100යි මැනික් ගඟට යූරේ මොකද්ද මේ චූයයි කියලා මොකක් කර තියෙන්නේ යටම ටික පේන්නේ නැහැ ඒක සීන් එක පියවරු 200යි. දෙකෙන් බෙදුවම ගෑනු 100යි. සාදය නන්දනීයයි. මැණික් ගඟටත් ඉවුරේ චූයයි. මැනික් ගඟට කොහොමද යූරේ චූ යන්නේ ඇයි බොරු කියන්නේ මැනික් ගඟටත් යූරේ චූයයි යකෝ බොරු කියන්න එපා බං ඔහම ඇයි බං බොරු කියන්නේ මැනික් ගඟව චූ කරේ ඔය ගෑන්ඩි පිස්සු අපි බලමු ඊළඟ වීඩියෝ ලයිසන් නැති යාළුවොත් එක්ක ගමනක් යද්දි වංගුවක් ගානේ හින්දේ වේ කොතනක හෝ කියලා තමයි දාලා තියෙන ටයිටල් බලන්න හින්දී විකොතනක හෝ වංගුවක් ගානේ ඔයකට කියන්නේ තීරිසං වෙන්න එපා බං තීරිසං වෙන්න එපා හරිද ඕක තමයි පාස්නේ මචං කරන්න බෑ මේක හරිද ඉඳ පාඩු ඉඳපන් කරන්න නැති මගොල්ල ඕන්න නැති මගොල්ල ඉඳපන් පාඩුවේ ඔන්න ඕක තමයි පාස්නේ මම කලින් කිව්වා ඕක තමයි පාස්නේ නෑ මං ටයිටල් එක කිව්වා මේක ටයිටල් එක තියෙන්නේ ඉමුඩ දව්වක් ගන්න පුළුවන්ද මේ බයික් එක චුට්ටක් මෙන්න මේ ඉස්සරහට චුට්ටක් තල්ලු කරගෙන යන්න පුළුවන්ද අයියේ මම තල්ලු කරන මං කියවට චුට්ටක් ඒ ඉතින් මම එහෙම කරන්නේ. ඒ අහන්නකෝ අනේ ප්ලීස් එකම එක පාරක් අංගි කොල්ල කමාරු වෙලා එන්නේ චුට්ටක් බලන්නකෝ බලයි ඒ වෙලම් බයික් එක කැඩලා මේ මට බැටරි වල විනාඩියක් දෙන්න ගෙනාලා දෙන්න විනාඩියක් ඉන්න ඕනේ නැහැ මම දෙන්න පෙත්තක් පෙට්‍රල් දුන්න කොල්ල පව්වේ ඌ අනාතයි ඇයි බං ඒ කියන්නේ පෙට්‍රල් දන්න එක යෝ ගයිස් මචං අද අපිට තිබ්බ වීඩියෝ පෝස්ට් ඔක්කොම මචං ඉවරයි මං හිතුවා ඔය වීඩියෝ බලලා ගොඩ සතුටු වෙන්නේ නැති කියලා එම් සතුටු නම් ගන්න තියෙන පොඩි දෙයක් මතක තියමු මගේ YouTube channel subscribe කරලා ඉතින් එහා පැත්තේ bell icon එක click කරලා තියාගන්න එහෙනම් කොල්ල කෙල්ලෝ මම ගිහින් එන්නම් ගෞරේ බුදුසරණයි